තෙරුවන් සරණයි පැතුම් ප්‍රාර්ථනාවල් ඉතිලා යහපත සිත සෞභාග්‍ය සහ ජීවනයේ දියුණුව සැලසේවයි කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඔබ මේ දකින්නේ මහා මාතාගේ ශ්‍රී යන්ත්‍රය මා විසින් අඳින ආකාරය. ඉතින් මහා මාතාගේ ශ්‍රී මම පෙර කර පළදෝන යන්ත්‍රයක් ඔයගොල්ලන්ට පෙන්නුවා. වගේම අදින ආකාරය කියා දුන්නා. අද මේ අදින්නේ මම භාවිතා කරන නිවසක එහෙම නැත්නම් තම ව්‍යාපාර ස්ථානයේ තබා දුන් දෙන්නට එහෙම නැත්නම් කෙම්පහන් කරන්නට අඳින්නා වූ යන්ත්‍රය තමයි අද මේ දකින්නේ. ධූප දෙන විට මේටම අදාළ වෙනම ධූප කාණ්ඩයක් තියෙනවා. මම මේ යන්ත්‍රය තව කෙනෙකුට සකසලා දෙන විට මේට අදාළ ධූප කාණ්ඩය ද සමග තමයි යන්ත්‍රය දෙන්නේ. එවිට ඔයගොල්ලෝ තම නිවසට ගිහිල්ලා තම නිවසේ පිරිසිදු ස්ථානයක් සකසගෙන එහෙම නැත්නම් තමන් විසින් මල් පහන් පූජා කරන්නා වූ ස්ථානයේ බුදුන්ට පහලින් බුදුරජාණන් වහන්සේට පහලින් මෙය එල්ලා එහෙම නැත්නම් තැන්පත් කරලා ඔගොල්ලෝ බුදුන් වැඳ අවසන් වූයෙන් පසුව මේට සුවඳ දුම් දෙන්න ඕනේ. එහෙම නැත්නම් මම දෙන ධූප කාණ්ඩයෙන් දුම් දීලා ඕගොල්ලන්ගේ ඔයත්න්ගේ ප්‍රාර්ථනාවල් හිතේ පෙරදැඩි කරගෙන තමයි දුම් දෙන්නේ. ඉතින් විශේෂ ගුණයක් තියෙනවා මහා මාතංගේශ්වරී යන්ත්‍රයක් තම නිවසේ තැන්පත් කරලා එහෙම නැත්නම් ව්‍යාපාර ස්ථානයේ අනිකුත් අයට ප්‍රදර්ශනය වෙන ආකාරයට තැන්පත් කරලා ඒට කෙම්පහන් කරනවා. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ තියෙනා වූ දුක් කරදර දුරු වෙලා දියුණුව සැරසෙනවා. වගේම සර්ව ලෝකයා ආකර්ෂණය වෙනවා. සර්ව ලෝක ආකර්ෂණ යන්ත්‍ර කාණ්ඩයට අයිති වෙන යන්ත්‍රයක් තමයි මහා මාතංගේශ්වරී කියලා කියන්නේ. ඉතින් සර්ව ලෝකෙම වසඟ වෙනවා. වසඟ වෙනවා කියන්නේ ඕගොල්ලෝ ඔයත් නොහිතන ආකාරයට ඔබට දියුණුව වගේම ඔබගේ බලාපොරොත්තු සඵල වෙනවා. ඉතින් එවැනි ගුණයක් එවැනි ඵලයක් තියෙන යන්ත්‍ර රත්නයක් තමයි මහා මාතංගේශ්වරී කියලා කියන්නේ. පුරාණ පොතපතේ ඔවැනි ආකාරයට තමයි සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් මේ යන්ත්‍රය අඳින විට ඉරකට ඉරක් මේ යන්ත්‍රය නෙමේ ඕනෑම යන්ත්‍රයක් අඳින විට ඉරකට ඉරක් නොකැපෙනසේ තමයි ඇඳගත යුත්තේ. ඒ වගේම තමයි හරියටම පත්තිරු ටික බෙදාගත යුතුයි. ඒ බෙදාගෙන තමයි යන්ත්‍රය අඳින්නේ. මම පෙර මෙහි පත්තිරු බෙදපු නිසා මට අපහසුතාවයකින් තොරව මම ඉක්මනින් මෙය ඇඳගෙන යනවා පත්තිරු බෙදලා තියෙන නිසා. ඉතින් මහා මාතංගේශ්වරී කියලා කියනකොට මම ඔයගොල්ලන්ට ඉදිරියේදී මේට භාවිතා කරන්නා වූ මන්ත්‍රය වෙනම තියෙනවා. මෙම යන්ත්‍රයට වෙනම මන්ත්‍රයක් තියෙනවා. මා දමන්නාවම පුරුදු කළා වූ කර පළදවන යන්ත්‍රයට වෙනම මන්ත්‍රයක් තියෙනවා. ඉතින් මෙම මන්ත්‍රයට අදාළ මන්ත්‍රයත් මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට කියා දෙන්නම්. නවවරන්ලාවී දරුවන් ඉන්නවා නම් එහෙම නැත්නම් යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය ගැන හදාරන්නා වූ දරුවන් ඉන්නවා නම් ඔබට ඉතාමත් වැදගත් වේවි. මහා මාතංගේශ්වරී යන්ත්‍රය අදින ආකාරය වගේම ඒට අදාළ මන්ත්‍රය ඔබලට වැදගත් වේවි. ඒකින්ද ඔයගොල්ලෝ මේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම ඔයගොල්ලන්ගේ නෑදෑයිත මිත්‍රාදීන් ඉන්නවා නම් මෙවැනි දේ ගැන
දැනගැනීමට ආසාවෙන් එහෙම නැත්නම් මෙවැනි දෑ හදාරන්නා වූ නැදහිත මිත්‍රාදීන් ඉන්නවා නම් ඒ ඇත්තන්ටද මේක ෂෙයා කරලා තියන්න. 6 තාඹකොළ එක තමයි මේ යන්ත්‍රය අඳින්නේ. ඉතින් මේක රාම්බු කරලා තමයි මම ඔයගොල්ලන්ට දෙන්නේ. එය අරගෙන ගිහිල්ලා ඔයගොල්ලොන්ගේ ව්‍යාපාරයක් නම් පෙළහෙළදාම් කරන ස්ථානයක් නම් මහජන ප්‍රදර්ශනයට තබන්න. මහජන ප්‍රදර්ශනයට තබලා ඔයගොල්ලෝ බුදුන් වදිනවා. එහෙම නැත්නම් තම ආගමානුකූලව තමන් කෙම් පහන් කරන එහෙම නැත්නම් මල් පහන් දල්වන ස්ථානයේ මේක ඒ කටයුතු අහවර කරායින් පස්සේ මේකටද මා විශේෂ ධූපකාණ්ඩයක් විශේෂිත ධූපකාණ්ඩයක් මේටම අදාළ ධූපයක් ඖෂධෝදී වලින් සඳන ලද මේටම අදාළ ධූපයක් මම ඔයගොල්ලන්ට එනවා. එම ධූපයෙන් නොකඩවා 3 මාසයක් ඔයගොල්ලෝ දුම් දෙන්න යන්ත්‍රයට දුම් දෙන විට ඔබ බලාගෙන ඉති ඔබට තිබුණු කරදර උපද්‍රවවල් දුක්ඛම් කටුළු දුරු වෙලා ඔබගේ දියුණුව වඩාල වෙලා තිබ්බනම් ඔබට දියුණුව සැලසෙනවා ඒකාන්තයෙන්ම මහා මාතංගේ ශ්‍රී යන්ත්‍රරත්නයේ ගුණානුභාව ආශිර්වාදය ගුණානුභාවය. ඉතින් මේ ගැන ඔයගොල්ලන්ට මම පෙරද සඳහන් කෙරුවා ඉතාමත් උචිත ඉතාමත් යෝග්‍ය යන්ත්‍රයක් තමයි තම දියුණුවට එහෙම නැත්නම් සර්ව ලෝක ආකර්ෂණයට ඉතාමත් යෝග්‍ය යන්ත්‍රයක් තමයි මහා මාතංගේශ්වරී කියලා කියන්නේ. මේක පුරාණයේ ඉඳලම පැවතෙන ඉතාමත් බලගත් යන්ත්‍රයක්. අපි මෙහෙම හිතමුකෝ. ඔබ කඩයක් කරනවා කියලා හිතමුකෝ. මේ කඩේට දාපු කාලෙදී ඔබට හොඳට ජනතාව ඇවිදිලා හොඳ වෙළඳාමක් තියෙන්නට ඇති. නමුත් මේ වෙනකොට ඔබට වෙළඳාමක් අපි හිතමුකෝ නැතු වෙලා තියෙන එක වෙළඳාම අඩු වෙලා. දැන් ඔබේ වෙළඳාම බොහෝසේ අඩුයි. ඉතින් ඔබ මේ යන්ත්‍රය සකසගෙන ඔබගේ වෙළඳ ව්‍යාපාරය මේක එන ඇත්තන්ට එහෙම නැත්නම් මහා ජන ප්‍රදර්ශනයට තබන්න එල්ලලා. හැබැයි මම දෙන දූපෙනුත් දුම් දෙන්න. උදේ සවස දුම් දෙන්න. ඔබගේ අඩපණ වෙලා තිබ්බ ව්‍යාපාරය ඒකාන්තයෙන්ම දියුණුවටපත් වෙනවා. ඒ මොකද මේ දුටුවන්ට නැවත ඔබ ගාවට එන්න හිතෙනවා. දුටු අය වසඟ වෙනවා. ඒක තමයි සර්ව ලෝක ආකර්ෂණය කියලා කියන්නේ. ඉතින් ඊටමත් බලගතු ඊටමත් ව්‍යාපාර කටයුතු වලට ඊටමත් සුදුසු යන්ත්‍රයක් තමයි මහා මාතංගේශ්වරී කියලා කියන්නේ. මම හිතනවා මම කියපු කාරණාව ඔබට පැහැදිලි වෙන්නට ඇති. මෙහා සම්බන්ධව කුමන හෝ ගැටලුවක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. පුළුවන් සෑම අවස්ථාවකදීම ඒට මම උත්තර අපයන්නම්. ඔබ මේ දකින්නේ මහා මාතංගේශ්වරී යන්ත්‍ර රත්නය ඇඳලා හවර වුණායින් පසුව තමයි ඔබ මේ දකින්නේ. මේ මැද අදාළ ව්‍යාපාරේ එහෙම නැත්නම් අදාළ පුද්ගලයාගේ නම සඳහන් කරන්න ඕනේ. ඒ වගේම තමයි නවකීන් දැනගත යුතුයි මෙය අඳින විට සියලුම රේඛා දිත්ව විය යුතුයි. සියලුම රේඛා දිත්ව විය යුතුයි. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලි ඇති කියලා. එමනම් හැමෝටම ශ්‍රී විෂ්ණු කතරගම නාථ පත්තිනි දැඩිමුණ්ඩය නායක සුමන සමන් වාහල හිටි බණ්ඩාර තනේ බණ්ඩාර. ගම්බිම් සොරකින්නා වූ ගමේ දේවරාජ උත්මන් වහන්සේ ඇතුළුව සදෙව්ලෝ වැඩ සිටින්නා වූ 33 කෝටියක් දෙවි හාමුදුරන්ගේ දේව ආශිර්වාදයෙන් ඔයත්තන්ගේ තියන්නා වූ සකල විස දෝෂාන්ධකාරවල් දුරු වෙලා යහපත සිත
සැනසිල්ල සෞභාග්‍ය සහජීවනය දියුණුව සැලසේවායි කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා.